ආන ඇති නවත්තන්න මුත් එක්ක බෑවා හරි හරිද යනවා මේ ෆොටෝ බලය යන්න දැන් ඔය කොට මේක සුදු පැත්ත ගෑනවා නෑ නෑ ෆෝටෝ ඒක තමයි කිව්වා ඉගෙනද බඳගනි කියලා ආය අද අපෙන් ටී-ෂර්ට් එක අර ගැඳගෙන වරකෝ ගිහින් ආයේ ඒ මොකද්ද ඇති දැන් ඉතින් මම එනවා වගේ රඟපාන්න ඔව් දැන් ඔය මෙතනින් දැක්කා දැන් මේ බල විදියටම බලන්න ඊට බල විදියෙන් බලලා හරි දැන් මේ පැත්ත නිකන් බලන්න මේ පැත්ත බලලා ආයෙ ඕක බලන්න ආයෙ ටික ආයෙ මේ පැත්ත බලන්න ඊට පස්සේ දැන් මූණ ටිකක් අමුතු වෙලා දැන් ඔය නිකන් දකින්නවා අර කලන්ත දාලා දෙනවා දැන් නැගිටලා යන්න මේ පැත්ත බලන්න හරි දැන් කන්නඩු ගියා හරි දැන් මේ පැත්ත නිකන් බලන්න මේ පැත්ත බලලා ආයෙ ඕක බලන්න ආයෙ ටික ආයෙ මේ පැත්ත බලන්න ඊට පස්සේ දැන් මූණ ටිකක් අමුතු වෙලා දැන් ඔය නිකන් දකින්නවා අර කලන්ත දාලා දෙනවා දැන් නැගිටලා යන්න වැටෙන හරි එළගේ දැන් ටිකක් කරගෙන ආයෙ දැන් කොටන්න පටන් ගන්න ආන ඇති නවත්තන්න මුත් එක්ක බෑවා හරි හරිද මොකද දැන් කියන්නවා මේ ෆොටෝ බලය යන්න දැන් ඔබ කොට ඉද්දි දැන් එකපාරට නිකන් බිමට යන්නේ කලන්තයට වෙලා බිමට වැටෙනවා මේකේ කුඩු ගෑනවා මම ටී-ෂර්ට් එකේ දැම්ම ඉවරයි ඒක ඉතින් මේ සුදු එකේ සුදු පැත්ත ගෑනවා නෑ මෙහෙම මේ ෆෝටෝ ඒක තමයි කිව්වා ඉගෙනද බඳගනි කියලා ආය අද අපෙන් ටී-ෂර්ට් එක අර ගැඳගෙන වරකෝ ගිහින් ආයේ ඒ මොකක්ද දන්නේ ඇයි මේක දැන් මුගේ මේ ජරා ගෑනවනේ ඒක කියනවා වරින් දැන් උඹට යන්නත් බෑ ඕක අර අතින් තියලා අතේ ජරා ඒක ඇඳ වරින් ඕක ගලවලා ඒක ලයිව් නිකන් ගන්න ඕනේ සුද්ධ කරා විතරයි. හොල්ලන්නේ මොකක්ද අනේ මේ කරන වැඩි? දැන් මේ ගේ සුද්ධ කරගෙන ගියේ. දැන් මේ බලන්න මොනවද කරන වැඩ? පොත්පත් වල වැඩ නැද්ද? මුලින් නම් මේක අවුල්. බැලුවොත් මොනවා හරි අත. මේක කෑ ගහනවද? මේක අවුල් කිය ඒක. මුලින්. අවුල් කියාට කමන් නෑ මේ මොකක් හරි කරලා හදාගන්නේ. හරි 1 ඔයා නිකන් මේකෙන් බලන්න ඕනේ නේ. අමුතු විදියට බලන්න. හරිද? 1 2 3 ටූටි ඕනේ අපේ සුද්ධ කරා විතරයි. මොකක්ද අනේ මේ කරන වැඩි? උඹ අහුවෙනවා. ඕනේ. ඉතින් කලින් කියන්න බෑ යකෝ. එයා මෙහෙම හිටියෝ. ඉතින් ටූටි දෙයනේ ගේ දැන් සුද්ධ කරා විතරයි. මොනවද අනේ මේ කරන්නේ? පොත්පත් වල වැඩ නැද්ද ඔබට? බැලුවොත් මොන හරි අත ගන්නවා. දැන් බැලුවොත් මොන හරි අත ගන්නවා. දැන් ඒ ගමන වෙන වැඩ. මම මේ වෙසක් කූඩුවක් හදනවා හවසට එල්ලන්න. ලස්සනට. ඕවා කරලා හරියනවද අනේ? පොත්පත් වල වැඩ නැද්ද?
බැලුවොත් මොන හරි අත ගන්නවා. බැලුවොත් මොන හරි අත. දැන් මේ අතු ගාලා ගේ අත ගත්තා විතරයි. මොකක්ද අනේ මේ වැඩවල තේරුම? ඇති එතනින් ඔයා එනකොට දැන් ඉතින් මම එනවා වගේ රඟපාන්න. එනවා. ඔව් දැන් ඔය මෙතනින් දැක්කා. ඉතින් දැන් ඔය මේ බල විදියටම බලන්න. ඊට බල විදියෙන් බලලා අන්න නවීන් කොල්ලේ නා තෝ අර මම කියපුනේ මතකයි. මෙයාට මෙහි බලලා දැන් පොඩ්ඩක් හරි බලන්න. හරි බල ඔයා මෙයාට කතා කරනත් එක්ක මේ පැත්ත බැලුවා. බලලා එනවා කිව්වා. හරිද? ඊට පස්සේ මෙයාට කියනවා අන්න එනවා නටන්න යන්න එපා කියලා. නෑ ඊට පස්සේ ඔයා කියන්න ඕනේ ඔය තිසර නෑ මේ කෑ ගහන්න එපා උට ඇහි කියලා එහෙම කියන්න. මතකයි ඊට පස්සේ? හරි මේ සිරුර ගන්න අර වගේ. මෙතෙන්ට ආයෙන්න. දැන් මම මෙහි බලලා ඔහේ බලන්න ඕනේ. එච්චරයි අඩු. අර පේන්නේ පාත් වෙනවා මේ මම දුට එකක් කියන්න නාකණ්ඩ එහෙම යනවා එහෙම නෙමෙයි ඈ මෙව්ව ගානේ ඇවිදින්න එක එකකින් බැනුමහඩ ආවට කමන්නේ තියෙන වැඩේ කෙරුවා මෙව්ව ගානේ ඇවිදින්න එහෙම හැත්ති වෙන්න එපා එච්චරයි අනේ බලන්න ඉන්නවා කියලා එච්චරද හරි ඒක එක දැනක මූණ කරුණේ නවුලක් නැද්ද ඒක? බා දැන් ඔය කොහෙන්ද අලවන්නේ මම? අලවන්නේ වන්නේ පස්සට යන්න මූණෙන් පෙන්නන්න එමින් ඵලයක්. එමින් ඵලයක් පෙන්නන්න හොද්දට මූණෙන් පෙන්නන්න කොහෙද එල්ලන්නේ? කොහෙද එන්නේ? උතක් කුරු දෙයක් පොඩ්ඩක් බලන්න. ඒක ඉදිරිය කරලා පෙන්නන්න. හරි ඇති. ඌවලු මේ මිනිස්සයා ඉතින් පාරේ වැටලා හිටියේ. මම බිස්කට් පැකට්ටයක් දීලා ආවා. මම ඊට පස්සේ ඉතින් ඉහට ගිහින් ඒක තමයි. ඔය මිනිස්සයා හොමින් වන මිනිස්සෙක් නෙමෙයි. දැන් මගේ පැත්තට ඔය මිනිස්සයා හොමින් වන මිනිස්සෙක් නෙමෙයි. අනේ හොත් ඔය මිනිස්සයා හොමින් වන මිනිස්සෙක් නෙමෙයි. පන්ද ඒ දැන් පොඩ්ඩක් ඔය මිනිස්සයා හොමින් වන මිනිස්සෙක් නෙමෙයි. ඕහෝ ඔය මිනිස්සයා හොමින් වන මිනිස්සෙක් නෙමෙයි. අඩෝ මං හරි ඊට පස්සේ තමයි ඒ කෑ ගන්න. ඔය ඊට පස්සේ තමයි මිනිස්සයාගේ අගාධයට හැරෙන්න පටන් ගත්තේ. ඉතින් නෑ හරි ගත්තා. ගන්න. ඒවා ඔලුව වල්ලා. හරියට ගන්න. මොකද මම ඒ දැන් ඔබ ඔලුව වල්ලා ඒක තමයි බං. එතකොට මෙයා කිය කලින් හිටපු යාළුවන්ට මොකද උනේ කියලා. ඒ ආපු යාළුවා. එහෙමද බං? නෑ එහෙමද බං කියලා ඔලුව වල්ලා. ඒක තමයි බං කියලා ඔලුව වල්ලා. එහෙම හරිද? හරි දාලා තිබ්බ මෙච්චරලා. කියන්නේ කියපන් හරි කියලා. හරි. මම මෙහෙම කරන්න. එතකොට දැනෙන්නේ. ඔබට කරා. එහෙමද? එතකොට මේ කලින් යාළුවා මොකද උනේ? එයාලා මෙයා බොන්න පුරුදු නම් පස්සේ මෙයාගේ සේරම දේපල උන් ලියාගෙන උන් රට ගියා. ඊට පස්සේ තමයි ඒ යාළුවෝ ටික ඊට පස්සේ ඒ යාළුවෝ දැන් ඉතින් ඔය මම ඉන්නේ කපරද? දෙකත් හැබැයි ඕක රැට ගත්තා නම් එළියට පේනවා බා. ඕක ගන්න රැට එන්නේ කියනවා. මේ දුටේට සිග්නල් නැලකන්න ඕන නැහැ. මේ කඩි පෙළවල ලතු ගාවම කතායි මේ වීඩියෝ එකේ. ගොඩක් ස්තුතියි පුතේ. දෙයට තේකක්වත් බීලා නැහැ. හරි මම ගිහිල්ලා එන්නම්. බුදු බවත් හරිද? ආයි අරුව පේනවා. උඹ මගේ වීඩියෝ ගන්න බා කන පැලෙන්න ගහන අය. ඒ කුණි කවුද?
දිහාට මෙහාට වෙන්න. හරි. සියල්ලන්ට පින්බර සම්මංගල්‍යයක් වේවා. ඕම් බලන්න හරි කියලාද කිය. බලමු හරි කිව්වේ. මේ වැටිලා නේ තියෙන්නේ. ඔන් කරලානේ. අම්මා ගෙදරකින් ආයි දැන් මොකද ගිනි පෙට්ටිය. ඕ ලං ඉන්න. ඒකේ හොඳට පැහැදිලි. මෙහාට වෙන්න තා පුතේ ඔයා. හරිද? දැන් මේ කොයිද විදිහට? හරිද? හරි. සියල්ලන්ටම පින්බර සම්මංගල්‍යයක් වේවා. බලමු කොහොමද? ළඟට ගිහින් ඉඳගෙන ගන්න. හරි 1 2 3 ඇක්ෂන් මාම නැගිටින්න